බිරියානි රසට ගෙදර තියෙන දේවල් වලින් රස බත් එකක් හදාගන්න එන්නකො මාත් එක්ක එකතු වෙන්න. මුලින්ම රට ලුණු ගෙඩියකුයි එනසල් කුරුඳු සුදු ලුණු ටිකකුත් අරගෙන අපි ඒ ටික බ්ලෙන්ඩර් කරගමු. මේකට තක්කාලි ගෙඩි දෙකකුත් දාගන්න තක්කාලි තියෙනවා නම්. අද මං ගාව තක්කාලි තිබුණේ නැහැ. එක පැත්තකින් තියලා අපි චිකන් එක සීසන් කරගමු. බත් එකටත් ඇති වෙන ප්‍රමාණයටම චිකන් එකට ලුණු දාගන්න. ලුණු දාගෙන සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි දාගෙන ඒකටම යෝගට් එකකුත් දාගෙන හොඳින් කලවම් කරගන්න. මම තක්කාලි සෝස් එකතු කරගත්තේ මට තක්කාලි නැති නිසා. තක්කාලි තියෙනවා නම් තක්කාලි සෝස් අවශ්‍යම නැහැ. මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ කපාගත්ත ලුණු ටිකක් දාගෙන රන්වන් පාට වෙනකම් බෙදගන්න. ඔයාලට මේක රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්. මමත් අද රයිස් කුකර් එකේ තමයි හදාගත්තේ. ඊට පස්සේ අර බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණෙත් මේකට දාලා හොඳින් කලවම් කරගෙන කහ කුඩු ටිකකුයි තුන පහ කුඩු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි දාගන්න. ඊට පස්සේ අපි සීසන් වෙන්න තියාගන්නපු චිකන් ටිකත් මේකට එකතු කරගන්න. මේ ඔක්කොම එකතු කරගෙන මේක හොඳින් මිශ්‍ර කරගෙන මේකටම කපාගත්ත අල ටිකකුයි දාගන්න. ඔයාලා කැමති නම් මේකට සුදු ලුණු ගෙඩිය පිටින් දාගන්න. එතකොට බත් එක කනකොට සුදු ලුණු බික්කක් අනාගෙන කනකොට මාරම රසයි. මේක වොයිස් කරන වෙලාවේ මගේ චූටි පැටියත් ඇහැල්ලා ඉන්නේ. එයාගේ කටහඬත් චුට්ටෙයි. ඒකට මට සමා වෙන්න. මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ඔයාලට තරහකාරයෝ එහෙම ඉන්නවා නම් ඒගොල්ලන්ව මතක් කරගෙන හොඳට හැඳි ගෑවිලාම යන්න කියලා හිතාගෙන කලවම් කරන්න. අනේ නෑ හොඳේ මම විහිළුවක් කරේ. කවදාවත් අපි එහෙම හිතන්නවත් හොඳ නෑ. රහාය එහෙමම තරහා වෙලා හිටපුවාවේ. අපි අපේ පාඩුවේ අපේ ගමන යමු. කියවුව ඇති. දැන් හොදගත්ත හාල් ටික මේකට එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාගෙන උයා ගන්න තමයි තියෙන්නේ. උයාගෙන ඉවර වෙලා රස බලමුකෝ. ඇත්තටම මේක හරිම රසයි. බිරියානි මසාලා මිංචි කොළ මේකට නම් අත්‍යවශ්‍යම නැහැ. ඒවා නොදැම්මා කියලා මේකේ රසය අඩුවක් නැහැ. ඇත්තටම රසයි. ඕනි කෙනෙකුට මේ විදිහට හදාගෙන කන්නත් පුළුවන්. මොකද ගෙදර තියෙන කුළු බඩු වලින් අපි හදාගන්නේ. ඔයාලත් මේක කම්මැලි වෙන්නේ නැතුව අනිවාර්යෙන් හදලා කාලා බලන්නකො. රස ඇත්තටම රසයි. මම හැදුව නිසා කියනවා හැම නෙවෙයි. ඇත්තටම රසයි. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. බායි.